everyone, welcome to the channel Living Life Diaries. ඉතින් අද මම අරගෙන ආවේ ඕක්ලන්ඩ් ඉඳන් ලීසෙම් යන්න පුළුවන් අපි ගිය one day trip එකක් ගැන. ඉතින් අපි මේ trip එකේදී ගියේ Amber Regional Park එකටයි ඕක්ලන්ඩ් Botanic Gardens වලටයි. මේ දෙකම තියෙන්නේ ඕක්ලන්ඩ් City Centre එකේ ඉඳන් ගත්තොත් south side එකට වෙන්න. Amber Regional Park එක City Centre එකේ ඉඳන් කිලෝමීටර් 15ක් වගේ දුරින් තියෙන්නේ. ඒ වගේම ඕක්ලන්ඩ් Botanic Gardens වලට කිලෝමීටර් 25ක් වගේ තියෙන්නේ. ඒ වගේම මේ Amber Regional Park එක තියෙන්නේ මනුකා Harbour Shore එකේ. ඕක්ලන්ඩ් Botanic Gardens තියෙන්නේ මනුරේවා වල. ඒ වගේම තවත් විශේෂත්වය තමයි මේ දෙකටම යන්න අපිට ටිකට්ස් ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ entrance free. ඉතින් අපි මුලින්ම ගියේ Amber Regional Park එකට. මේක ඇත්තටම farm එකක්. ඉතින් animal lovers ලා මේක හොඳ place එකක්. මොකද අපිට සමහර paddocks වලට ඇතුළට යන්න පුළුවන්. ඒ සතුන්ව අල්ලන්න, අත ගන්න පුළුවන්. හැබැයි සයින් එකක් තියෙනවා නම් ඇතුළට යන්න එපා කියලා. අපිට ඒවට යන්න බෑ. විශේෂයෙන් pigs ලා ඉන්නේ ඒවට. horses ඉන්නකෙත් තිබුණේ නැහැ. හැබැයි අපි ඒකටත් වැඩි යන්න ගියේ නැහැ. ඒවට ඇතුළට යන්න බෑ. අනිත් හැම paddocks වලටම අපිට ඇතුළට යන්න පුළුවන්. එයාලා අත ගන්නවා වගේ. ඉතින් ඔයාලා සතුන්ට ආස නම් ආදරේ නම් මෙතන හොඳ ප්ලේස් එකක්. මොකද ටිකට් එකක් නැතුවම ගිහිල්ලා අපිට සතුන් අල්ලන්න අත ගන්න පුළුවන්. අපි අද මුලින්ම හිටියේ රැබිට්ස්ලා. එයාලවත් අපිට එළියෙන් පොඩක් අත ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ පික්ස්ලා හිටියා. අපි ෂීප්ස්ලා ඉන්න තැනට ගිහිල්ලා එයාලව අත ගෑවා. ඒ වගේම ගෝට්ස්ලා ඉන්න තැනට ගියා. එයාලවත් අත ගන්න පුළුවන්. ඊළඟට horses ඉන්න තැන නම් අපි ගොඩාක් ළඟට ගියේ නැහැ. එයා ටිකක් ලොකු horse කෙනෙක් හිටියේ. ඉතින් ටිකක් බය හිතුණා. ඒක නිසා අපි පොඩක් ඈතින් නම් බලලා ඊළඟට එළියට ඇවිල්ලා හැබැයි අපි එළියෙන් horse වත ගාලා තනකොළ කඩලා දුන්නා එයාට කන්න. ඒ වගේම මෙතන තියෙන අනිත් විශේෂත්වය තමයි මෙතන පික්නික් ඒරියාස් ගොඩක් තියෙනවා. ඒ වගේම බාබිකියු සයිසුත් තියෙනවා. ඒත් ඔයාලත් යාළුවෝ සෙට් එකක් එක්ක යනවා නම් හරි ෆැමිලි එකත් එක්ක යනවා නම් හරි මෙතන පික්නික් එකක් කරන්නත් හොඳ ප්ලේස් එකක්. අපිත් ඇත්තටම මෙතන පොඩි පික්නික් එකක් කරා. මොකද අපිත් බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකට හරි යන්න කෑම අරන් ගිහින් තිබුණා. ඉතින් අපි ඒ යාළුවෝ සෙට් එකත් එක්ක එතන තමයි කෑවේ. ඇත්තටම මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකත් හරි ලස්සනයි. ඒක නිසා අපි එතන කාලා ඊළඟට එතනින් පිටත් වුණා ඕක්ලන්ඩ් Botanic Gardens වලට එන්න. මට ඇත්තටම කියන්න අමතක වුණා අපි එදා ඕක්ලන්ඩ් Botanic Gardens වලට යන්න කලින් මංගරේ බ්‍රිජ් එක ගාව පොඩක් බහලා එකත් බලාගෙන තමයි ඕක්ලන්ඩ් Botanic Gardens වලට ආවේ. අපි එන දවසේ ටිකක් crowded වෙලා තිබුණා එතන. මොකද මටරිකී නිව්සීලන්ඩ් වල පබ්ලික් හොලිඩේ එකක් මෝරියාගේ නිවේ ස්ටාර්ට් වෙන දවස. ඒක නිසා එතන ඉවෙන්ට් එකක් තිබුණා.
Karim Tahiri. Okay, if Karim Tahiri is around here, or affectionately known as Auntie Karim, can you please make your way over to the information? ඉතින් මේ ඕක්ලන්ඩ් බොටනික් ගාඩන් එක ගත්තොත් මේක ඇත්තටම ලොකු ඒරියා එකක්. ඔයාලට මේකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මැප් එක බැලුවොත් මේක පොඩි පොඩි ගාඩන්ස් ගොඩකට බෙදලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. මට මේ හැම ඒරියා එකක්ම ඇත්තටම මතක නැහැ. අපි ඔක්කොම එදා කවර් කරෙත් නැහැ. මොකද අපි ගියේ වින්ටර් සීසන් එකේ. වින්ටර් සීසන් එක ගාඩන් එක ගොඩාක් ලස්සන නැහැ. මල් අඩු නිසා. චෙරි බ්ලොසම්ස් කාලේ ඇත්තට මේක හරිම ලස්සනයි. මොකද සීසන්ස් 4ට මේ ගාඩන් එක 4 විදිහකට බලා ගන්න පුළුවන්. ඒ වගේම සමයකේ වගේ ගියා නම් තව මල් තියෙන නිසා ගාඩන් එක පිටවල ලස්සන වෙන්න තිබුණා. ඉතින් මට මේන්ලි මතක අපි ගිය ගාඩන්ස් වලින් එඩිබල් ගාඩන් එක තිබුණා. ඊට පස්සේ රෝසස් ගාඩන් එකට ගියා. පොටර්ස් චිල්ඩ්‍රන් ගාඩන් එකට ගියා. urban trees තිබුණා. ඒ වගේම ඇෆ්‍රිකන් ගාඩන් එකට ගියා. ඒක නම් ටිකක් වෙනස් ලස්සනයි. ඒ වගේම ලේක් ඒරියා එකක් තිබුණා. ඒකත් හරිම ලස්සනයි. තව හර්බ්ස් ගාඩන් එක තිබුණා. ඔය ටික තමයි මට මේන්ලි මතක. ඉතින් කොහොම හරි වින්ටර් සීසන් එකේ ඕක්ලන්ඩ් බොටනික් ගාඩන් එක තිබුණේ මෙන්න මේ වගේ. Abadene වැඩේ දෙන්න. යන්න බෑ. අච්චරයි.
මෙහෙම තමයි අපි එදා දවස අපේ යාළුවොත් එක්ක එන්ජොයි කරේ. ඔයාලත් තාම මේ ප්ලේසස් දෙකට ඇවිල්ලා නැත්නම් ඇවිත් බලන්න. ඇනිමල්ස්ට ආස නම් එයාලා වත ගන්න ඕන නම් ෆ්‍රී ගිහිල්ලා බලන්න පුළුවන් ඇම්බර් රීජනල් පාර්ක් එකට. ඕක්ලන්ඩ් නවට නම් ඉන්නේ. ඒ වගේම ගාඩන් එකත් බලන්න පුළුවන් විශේෂයෙන්ම චෙරි බ්ලොසම්ස් කාලෙට හරි සමර් එක ස්ප්‍රින්ග් වගේ මල් තියෙන කාලෙකට හරි ගිහිල්ලා ගාඩන් එක බැලුවොත් මේට වඩා ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම තවත් වීඩියෝ එකක් කරන් ඉක්මනට මෙන්න. Thanks for watching. Please subscribe our channel. Bye.